එක්වරක් ඝන කැලයක් මැදින් ගමන් කරමින් සිටි මිනිසෙක් කූඩුවක අසුවී සිටි දිවියෙකු දැක්කා. දිවියා බැගෑපත් හඬකින් මිනිසාට කතා කර, "යහළුවා, කරුණාකර මේ කූඩුවේ දොර අරින්න, මාව බේරලා යවන්න" කිව්වා. "ඔබ අසත්පුරුෂයෙක්. දොර ඇරියොත් ඔබ මාව මරන්න පුළුවන්" කියලා මිනිසා පිළිතුරු දුන්නා. එවිට දිවියා කියා සිටියේ, "මාව විශ්වාස කරන්න. මට උදව් කළ කෙනෙකුට මම කිසිදා විපතක් කරන්නේ නැහැ." දිවියාගේ වචන විශ්වාස කළ මිනිසා කූඩුවේ දොර ඇරියා. එළියට ආ දිවියා මිනිසා මරා කෑමට සැරසුණා. මිනිසා බීතියෙන් ඇසුවා, "ඔබව බේරපු එකට මේකද ඔබේ කෘතඥතාව?" දිවියා කිව්වා, "මිනිසුන් මරා කෑම මගේ සිරිත. ඒක අසාධාරණයක් නෙවෙයි. අපි මේ ගැන වෙන කෙනෙකුගෙන් අහමු. එයා කියන දෙයට එකඟ වෙමු" කියලා මිනිසා යෝජනා කළා. මගදී නරියෙක් මුණ ගැසුණා. දෙන්නාම තමන්ගේ කතාව නරියට පැහැදිලි කළා. "මට මේක හරියට තේරෙන්නේ නැහැ. මුලින් සිද්ධිය මට පෙන්වන්න" කියලා නරියා කියා සිටියා. දිවියා නැවත කූඩුව ඇතුළට ගියා. ඉක්මනින්ම මිනිසා කූඩුවේ දොර වසා අගුල දැම්මා. එවිට නරියා කියා සිටියා, "මෝඩ මිනිහෝ, කවදාවත් අසත්පුරුෂයෙකුට හොඳක් කරන්න එපා.